හෙලෝ අයුබෝවන් ඉතින් සියලු දෙනාටම ඇත්තරම ගොඩ කාලෙකින් තමයි YouTube වීඩියෝයක් සමගින් හමුවන්නේ මොකද පසුගිය කාලේ ටිකක් බිසි වෙලා හිටියේ වැඩත් එක්ක ඒ නිසා වීඩියෝ එකක් කරගන්න බැරි වුණා වීඩියෝ එකක් එඩිට් කරලා දාන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක දැනට ටික කාලයකට කලින් අපි කැම්පස් එකෙන් තේගු ඊවර්ල්ඩ් එක බලන්න ට්‍රිප් එක ගිහපු වීඩියෝ එක. ඉතින් එහෙනම් අපි බලමු මේ වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. ඉතිං අද උදේ 9ට අපේ බැච් එකේ ළමයි හැමෝටම කැම්පස් එකට එන්න කියලා තිබ්බා. අපි ඉතින් උදේ කැම්පස් එකට ඇවිල්ලා මෙන්න මේ බස් එකේ ඊවර්ල්ඩ් එකට ආවා. ඉතින් අපි දැන් මේ ඉන්නේ තේගු ඊවර්ල්ඩ් එකේ එන්ට්‍රන්ස් එක ළඟ. අපි ඉතින් අපේ බැච් එකේ ෆොටෝස් ටිකක් ගහලා ඇතුළට යන්න තමයි මේ ලෑස්තිය. ඉතින් අපට යුනිවර්සිටි එකෙන් කිව්වේ අද මුළු දවසම විනෝද වෙලා හවස 5ට පමණ බස් එකට එන්න කියලා. ඉතින් අද දවසේ අපේ බස් ගාස්තු ඒ වගේම අද දවසට කෑම ඒ වගේම ටිකට්ස් ඒ ඔක්කොම අපට කැම්පස් එකෙන් දෙනවා. ඉතින් ඉස්සනම අපි මේ යාළුවෝ ඔක්කොම එක්ක ආවේ හිම පදින තැනට. මෙතන සෙනගණන් ගොඩක් ඉන්නවා. අපි බලමු කොහොම වේද කියලා. අපේ බෑග් සහ අනිත් අනවශ්‍ය දේ මෙතනින් තියලා මෙතන තියෙන ස්කේටින් බෝඩ් අරගෙන මෙන්න මේ විදිහට පොලිමේ ඉන්න ඕන. ඔන්න ඉතින් හිම පැදලා නම් ඉවරයි. ගොඩක් පාරක් පැද්ද ඇති. දැන් අපි බලමු ඊළඟට කරන්න තියෙන්නේ මොනවද කියලා. අපි ඊළඟට ආවේ ඉතින් මෙන්න මෙතෙන්ද. මෙන්න මේ බෝට්ටුව වගේ තියෙන උන්චිල්ලාව පදින්න. එතනදිත් මරු එක්ස්පීරියන්ස් එකක් ගත්තා.
You have to go there and after ඔන්න ඉතින් කොහොම හරි යාළුවෝ ටිකත් එක්ක මෙන්න මේ කෝච්චියට ගියා. You can go. No, never. Shall we go another room? No. You. කෝච්චිය ගිහින් ඉවර වෙලා ඉතින් අපි ආවේ මෙන්න මෙතන ගේම් එක ප්ලේ කරන්න. මෙතන තියෙන්නේ අපිට කාර් අරගෙන එක එක්කෙනාව හප්පා ගන්න. ඔන්න ඉතින් කාර් පැදලා ඉවර වෙලා ඒ වගේම තව තිබ්බ ඇක්ටිවිටීස් දෙක තුනක් කරලා ඉවර වෙලා අපි දවල්ට කන්න ගියා. ඒ හැම එකක්ම වීඩියෝ එකට එකතු කරන්න බැරි වුණා. මොකද වීඩියෝ එක ගොඩක් බිග් වෙන නිසා. ඊට පස්සේ ඉතින් අපි මේ හැමෝම ලෑස්ති වෙලා යන්නේ තේගු ටවර් එක බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි යාළුවොත් එක්ක ඊවන්ට් ඇවිල්ලා විනෝද වුණේ. නැවතත් අලුත් වීඩියෝවකින් හමු වෙනකන් ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.